ආයුබෝවන් කියවරා යාළුවනේ. ඉතින් අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ ආවේ කලින් ආපු තැනකටමයි. කලින් වීඩියෝ එක කිව්වා වගේ අපිට එදා ඇවිල්ලා මේ දේ බලන්න බැරි වෙච්ච නිසා ආවා අපි චෙරි බ්ලොසම් බලන්න. අපි අද ආවේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ස්ටේට් එකේ තියෙන කෝර්න්වෙල් පාක් එකට. පාක් එක විශාල වුණාට අපි අද පාක් එක පුරාම ඇවිදින්න යන්නේ නැහැ. අපිට ඕනේ උනේ අපිට මිස් වෙච්ච චෙරි බ්ලොසම් අත්දැකීම ආයෙසරයක් පොඩ්ඩක් බලලා ඒ අත්දැකීම ලබා ගන්න. ඉතින් අපි ආයෙත් ආවා කෝර්න්වෙල් පාක් එකට. ඒ චෙරි බ්ලොසම් බලන්න. මේ දවස් ටිකේ නම් හොඳට චෙරි බ්ලොසම් හැදිලා තියෙනවා ගස්වල. ඔයාලත් යනවා නම් යන්න. අනිවාර්යෙන් ඔයාලට මාර අත්දැකීමක් වෙයි මේක. මම කලින් වීඩියෝ වල කිව්වා වගේ චෙරි බ්ලොසම් කියන්නේ සකුරා. ඉතින් මේ සකුරා මල් බලන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ දවස්වල ඔයාලා මේ චෙරි බ්ලොසම් බලන්න නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිටි එකේ නම් ඉන්නේ අනිවාර්යෙන්ම යන්න. යනකොට ටිකක් කලින් යන්න අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද පාකින් හොයාගන්න එක හරිම අමාරුයි. අපිත් පැය භාගයකට වඩා එකම තැන කැරකිලා තමයි පාකින් ස්පොට් එකක් හොයාගත්තේ. ඒ මොකද සෙනසුරාදා ඉරිදා වගේ දවස් කියන්නේ අනිවාර්යෙන් මෙහි මිනිස්සු පාක් එකකට බහැලා එළියට බහැලා ටිකක් විනෝද වෙන දවස්. ඉතින් ඒ වගේ දවසක ඔයාලත් එළියට බහැලා ඇවිදලා කරලා විනෝද වෙන්න කැමති නම් මතක තියාගන්න අනිවාර්යෙන් බිසි ක්‍රවුඩ් එකක් එක්ක තමයි ඔයාලට ඩීල් කරන්න වෙන්නේ. ඇත්තරම මේ වීඩියෝ එකේ මම වොයිස් කරන්න හේතුව වෙන්නේ මේ පාක් එකේ එදා දවසේ අපි ගියපු දවසේ හිටපු ක්‍රවුඩ් එක නිසා. ඇත්තටම නිදහසක් කියනට වඩා ගොඩක්ම කාර්ය බහුල පාක් එකක් වෙලා තිබ්බේ. පාක් එක මිනිස්සුන්ගෙන් පිරිලා තිබුණත් ඇත්තටම පුදුම නිදහසක් දැනෙනවා. මොකද ඒ මිනිස්සු තමන්ගේ වැඩේ කරගෙන තමන්ගේ කාලේ විනෝදයෙන් ගත කරලා යන මිනිස්සු තමන්ගේ පාඩුවේ ඒ කාලය ගත කරලා යන අතරේ තවත් කෙනෙක්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියන එක අපිට ගොඩක් මතක ගන්න ලැබුණා. ඉතින් මෙච්චර බිසි වෙලත් මේ පාක් එකේ දැක ගන්න තිබ්බ තවත් එක දෙයක් තමයි කඩදාසි කොලයක තරම් ජරාවක් කිසිම කෙනෙක් කිසිම තැනක දාලා යන්නේ නැහැ. තමන් ගෙනාපු දේවල් තමන් අරගෙන යන්න හැමෝම වග කියනවා. මෙහි තියෙන තවත් එක පුරුද්දක් තමයි තමන්ගේ හොරතල් සතාව අරගෙන මේ වගේ තැනකට ඇවිල්ලා තමන්ගේ සතා ජරා කරත් අන්තිමට ඒ ජරාව ගෙදර අරන් ගිහලා විසිட் කරන જાතියක් විදිහට තමයි මෙයාලා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක සතුටු වෙන්න පුළුවන් හොඳම දේ තමයි තවත් කෙනෙක්ට මේ ස්ථානයට ඇවිල්ලා ඒ අත්දැකීම කිසිම අඩුපාඩුවක් නැතුව ඒ විදිහටම ලබා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන එක. ඉතින් මේ වීඩියෝ එක බලන අතරතුර මම මතක් කරන්න කැමති තවත් මේ වගේ ට්‍රැවල් වීඩියෝ මේ වගේ නවසීලන්තයේ තියෙන සුන්දර දේවල් බලන්න කැමති නම් ඔයාලත් යටින් තියෙන subscribe button එක ක්ලික් කරලා මටත් පොඩි සහයෝගයක් දෙන ගම තවත් යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. මතක ඇතුව කලින් කිව්වා වගේ subscribe කරන්න අපේ channel එකට. තවත් මේ වගේ නවසීලන්තයේ තියෙන ලස්සන තැනක ඇවිද්දාම වීඩියෝ එකක් දාන්නම්. ජය වේවා.